හෙලෝ යාළුවනේ ඉතින් අද මම කරන්න යන්නේ මේ 5x5 cube එකෙන් S පියාගෙන ඉංග්‍රීසි අකුරු හදන එක. ඉතින් මම කලින් වීඩියෝ එකක කිව්වා මේ කැමති ඉංග්‍රීසි අකුරු තියෙනවා නම් ඔයාලට කමෙන්ට් කරගෙන යන්න කියලා. කීප දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් මම අද ඒ ටික හදන්න තමයි යන්නේ. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මට මේක හදන්න පුළුවන් වේද කියලා. ඉතින් ඔයාලට දැක් කියන්න බැරි වුණා. ඉතින් මේ වීඩියෝ එක බලලා මාව subscribe කරලා මේ පේන නම්බර් එකට screenshot එවන කීප දෙනෙක්ටම data card දෙනවා. ඉතින් ඔයාලා කැමති network එකත් මේ screenshot එක යටින් මේ type කරලා දාන්න. නැත්නම් මේ මම data card දෙන network එක හොයාගන්න බෑනේ. ඉතින් එහෙම data card 5ක් විතර මම දෙනවා. ඉතින් මටත් එක වීඩියෝ එකකින් subscribe කරලා 4ක් විතර තමයි 4ක් 5ක් ඉන්නේ. ඉතින් මේ ඔයාලට ඒක ගන්න ලේසි වෙයි. එහෙනම් යම් වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලාම තියෙන්නේ අපිට H අකුර හදන්න. ඉතින් පේන කමෙන්ට් එකේ ඉතින් මේ එහෙනම් අපි H අකුර හදලා බලමු ඉස්සෙල්ලා. මෙන්න H අකුර හැදුවා. පැති 6ෙම තියෙන H අකුර. ඉතින් අපි යන් ඊළඟ ලෙටර් එකට. ඉතින් ඊළඟට තියෙන L අකුර. මෙන්න L අකුරත් හැදුවා. ඉතින් ඔයාලට මම මතක් කරනවා මම subscribe කරලා අර නම්බර් එකට screenshot එකක් ගන්න. ඉතින් ඔයාලට data card එකක් ගන්න පුළුවන්. ඊළඟට අපි යන් ඊළඟ අකුරට. මට ඊළඟට තියෙන්නේ C අකුර හදන්න. ඉතින් C අකුර කියන්නේ ගොඩක් නැමිලා වගේ තියෙන අකුරක්. ඉතින් 5x5 cube එකකින් ඒ තරම් ලොකු දෙයක් කරන්න බෑ. මේකෙන් පුළුවන් තරමට මම C අකුර හදන්නම්. මම cube ගැන දන්න කෙනෙක් නම් දන්නවා මේ 5x5 cube එකෙන් අකුර දෙයක් කරන්න බෑ කියලා. මෙන්න 100 කර මෙච්චරයි ඉතින් කරන්න පුළුවන්. මොකද මේක 5x5 cube බන්නේ 7x7 එකක් වගේ තිබුණා ලස්සනට 100 කර හදාගන්න තිබ්බා. අපි දැන් යන් ඊළඟ අකුරට. ඉතින් ඊළඟට තියෙන I අකුර හදන්න. I අකුර තමයි මට ලේසිම අකුර මේකෙදි හම්බෙච්ච. මෙච්චරයි ඉතින් මේ දෙපැත්තට දාන්න වෙන H අකුර වගේනේ. ඉතින් මෙච්චර 5x5 එකකින් I අකුර හදාගන්න පුළුවන්. ඉතින් ඊළඟ අකුර තමයි T අකුර. මේක තමයි අවසාන අකුර. මොකද මම 5යි හදනවා කිව්වේ. මෙන්න T අකුර. ඉතින් මේ වීඩියෝ එක ඉවරයි. ඉතින් මම subscribe කරලා තියාගන්න. අර නම්බරේට screenshot එකක් දාලා data card එකක් ගන්න. goodbye.